කෙල්ලෙක් ඇවිල්ලා වැලහින්න වගේ අඬනවා 10 වසරේ ළමෙක්. අඬනවා හේතුව කියපන් කියනවා කියන්න බෑ ඉකි ගහනවා. ඊට පස්සේ මම කරේ පන්ති කාමරයක වෙනම වාඩි කරෙව්වා. දුවෙක් නිසා මගේ නංගි ඉංග්‍රීසි ගුරුවරියක් ඇයවත් වාඩි කරව ගත්ත පන්ති කාමරේ. වාඩි කරවගෙන මං කිව්වා පුතේ අඬපන් මුලි. අඬලා ඉකි ගගහයිදි මං කිව්වා පුතේ මොකද්ද ප්‍රශ්නේ? සර් අනේ තාත්තත් මං දන්න කෙනෙක්. තාත්තට නම් කියන්න එපා. තාත්තට නම් කියන්න එපා සර් මාව මරයි තාත්තා මට පුදුම ආදරයක් තියෙන එකේ ආයි අඬනවා. කතාව අහන්න වෙන්නේ නැති හින්දා මං කිව්වා දෙන්න නවත්තපන් අඬන එක. මට ප්‍රශ්නේ කියන්න පුතේ. ප්‍රශ්නේ කිව්වා සර් මගේ ෆොටෝ එකක් සංසරණය වෙනවලු ෂෙයා වෙනවලු WhatsApp group එකක. මං කිව්වා කොහොමද උඹ එහෙම ෆොටෝ එකක් යන්නේ? දන්නේ නැහැ සර් දන්නේ අහන්න එපාලු. අහන්න නැතුව ඉතින් කාගෙන් අහන්න? මං කිව්වා මට පුතේ කලබල වෙන්නේ නැතුව සිදුවීම කියන්න. ඊට පස්සේ සිදුවීම කියන හැම වෙලේම කියන එකක් පස්සෙන් කියන්නේ පුතේ සර් තාත්තට කියන්න එපා. තාත්තට නම් කියන්න එපා මාව මරයි. හොයාගෙන ගියා. වෙලා තියෙන්නේ මොකද්ද දන්නවද? එක ඇප් එකෙන් WhatsApp දෙකක් හදන්න පුළුවන්. ස්විච් වෙන්න පුළුවන් account දෙකට අර Facebook එකේ තියෙනවා වගේ. අර WhatsApp එක මාරු කරලා මෙයා අම්මට හොරෙන් වෙන අංකයකට වෙන WhatsApp එකක් හදලා තියාගෙන යාළුවෝ එක්ක chat කරන්න ළමයි. ඕකනේ කියන්නේ. යාළුවෝ එක්ක chat කරන්න ඉස්ස එයා එහෙම නෑ මගේ දරුවා මෙහෙමයි කියලා අපිට ගහන්න නැති ටික විතරයි සමහර අම්මලා. යාළුවෝ එක්ක තමයි chat කරන්නේ. ඒකෙල්ල හරි හොඳ ළමෙක්. එම වැරදි වැඩ කරන ළමෙක් නෙමෙයි. හැබැයි එයාගේ profile picture එකේ දාගෙන ඉන්නෝ එයාගේ ලස්සන ෆොටෝ එකක්. ෂෝක් කෙල්ල 10 වසරේ ලස්සන සුදු කෙල්ල. එයාගේ ෆොටෝ එකක් දාගෙන ඉන්නවා. ඔන්න වෙන්න වැඩේ තමයි අර ගෲප් එකේ ඉන්න වෙන අසමත් ජාතියෙක් මොකද කරන්නේ? එයාගේ ෆොටෝ එක අරගෙන බෙල්ල මුලින් මූණ කපලා නිරුවත් ඇඟක් ගෙනල්ලා මේකට හයි කරනවා. Photoshop Illustrator අර AI තාක්ෂණය ගැන එහෙම අර මිස් කිව්වා. ඔය වගේ මේක අදි තාක්ෂණයෙන් දැන් මිනිස්සු ජීවත් වෙන්නේ. මේක සෙට් කරලා පුතේ ගෲප් එකට මුදා හරිනවා. හොඳ වෙලාවට ඒකේ ගෲප් එක ඇතුළේ විතරයි තිබ්බේ. ඊට එහා ගිහිල්ලා තිබ්බේ අපි ඉක්මනින් ක්‍රියාත්මක වෙලා ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා. දැන් මං හොයන් මං අතෑරියේ නෑ දැන් ප්‍රශ්නේ තේරුම් ගත්ත ප්‍රශ්නෙට උත්තරේ ගත්තා. හැබැයි මට මේකේ තවත් සැකයක් තියෙනවා. මූට අනිවාර්යෙන් කොල්ලෙක් ඉන්නවා. නෑම කියනවා. වැඳලත් කිව්වා නෑ සර් නෑ පිළිගන්නකො නෑ. මං කිව්වා වෙන්න බෑ. නික්ස් කාරණේ එහෙම ළමෙක්ගේ ෆොටෝ එකක් එහෙම ගලවලා ගන්නෑ. එක්කෝ හිමි කරගන්න ගිහලා හිමි වෙච්ච නිසා එහෙම නැත්නම් බෑ කිව්ව නිසා. පැහැදිලිද? අවසානයේ මේකිට මගෙන් බැරිම වෙච්ච තැන බැරිම තැන කිව්වා ඔව් සර් හැබැයි එයා එහෙම කරන්නේ නැහැ. ආයි කිව්වා කෙරවලේ අර සුපුරුදු පරිදි සර් තාත්තට නම් කියන්න එපා. එයා එහෙම කරන්නේ නැහැ කිව්වට පුතේ එයා තමයි ඒක කරලා තියෙන්නේ. වෙන යාළුවෙක් එක්ක මැසේජ් කරා කියලා chat කරා කියලා හිටපිය තොට කරන්න කියලා දාලා. ඔයාලට තේරෙනවද මේකේ බරපතලකම? අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ප්‍රොෆයිල් පික්චර් එකක් විතරයි තියෙන්නේ. හැබැයි අපිව දැහැ ගන්න මිනිස්සු බලන් ඉන්නවා පාරේ.